කොහේ හරි තව කාට හරි හේතු වෙලා පොඩ්ඩක් අතෙන් අල්ලගෙන ඔය උණුසුමට තමයි අපි ආස කරන්නේ. ඔය රස්නේ ටික තියෙනකන් තමයි මේ සෙල්ලම් ඔක්කොම නටන්නේ. ඔය රස්නේ තියෙන හින්දා තමයි අපි මේ කරුමෙට කර ගැහුවේ. අපි උපන්නේ, අපි ලොකුනේ, අපි කසාද බැන්දේ, ගෙවල් හැදුවේ, අපි රට ගියේ, ආයේ ලංකාවේ ආවේ, ආයේ යන්නේ. ඕකෙන් බේරෙන්න කියලා මහාන වුණා ආයේ රිංගනවා ඊයස්සේ. මේක මහ කර්මයක්. ඔය කර්මජ තේජෝ ධාතුව නිසා අපි සංසාරේ බල්ලෝ බලල්ලු වෙනවා. පෙරේතයෝ වෙනවා. ඔය රස්නේ නිසා නෙමෙයිද මිනිස්සු කාමයේ වරදව හැසිරෙන්නේ. හාමුදුරුවෝ සිල් කඩාගෙන මහත්ය දැකලා ඇතිනේ. හාමුදුරුවෝ පවා මේ භ්‍රමචර්යාව කඩාගෙන නන්නත්තර වෙලා ගුටි කාලා මිනිසුන්ගෙන් දැකලා ඇද්ද? බැනුම් අහලා සිවුර ගලවලා අල්ලගෙන ගහලා තාට්ටේ පළලා මේ මොකද මේ? ඔය රස්නේ ගතිය ඔය උණුසුම හොයාගෙන යන. ඒ නිසා මේක භයානක වැඩක්. මේ ඇඟේ රස්නේ ගතිය නැති වෙච්ච මොහොතේ ඉඳලා මේ ඇඟ දිය වෙන්න ගන්නවා. දිය වෙන්නේ ඉස්සර වෙලාම උඩින්ද යටින්ද? යටපැත්ත දිය වෙනවා ඉක්මනට. ඒ කියන්නේ මේ උඩ තියෙන හැමේ ටිකක් හයියයි. ඇතුලේ මස් ටික එච්චර හයිය නැහැ. බොහොම මුදු මොලොක්. ඇතුලෙන් දිය වෙන්න ගන්නවා. පැය 8ක් විතර ගියාම පණ ගිහිලා දිය වෙනවා. දිය වෙලා ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ? කන් දෙකෙන් ටිකක් එළියට එනවා. නාස්පුඩු දෙකෙන් එළියට එනවා. කටේ එක පැත්තකින් කොහෙන් හරි පාත් වෙලා තියෙන පැත්තකින් ඉස්සල්ලාම එළියට එනවා. ඇස් දෙකෙමුත් පාත් වෙච්ච පැත්තෙන් එනවා ඉස්සල්ලාම. තව තියෙනවා දෙකක්. මූත්‍රා මාර්ගය සහ බුද මාර්ගය. ඔක්කොම සිදුරු කීයක් තියෙනවද මේ ඇඟි? 9යි. චීස් කෑල්ලක් වගේ. චීස් කෑල්ලේ සිදුරු තියෙන තරමට ලස්සනයි. හැබැයි මේකේ සිදුරු තියෙන තරමට කැතයි. අප්පිරියයි. සිදුරු 9ක් තියෙනවා. ඔය සිදුරු 9ෙන්ම ගලන්න පටන් ගන්නව මොනවද ඒවට කියන්නේ? ඕජස්. දැකලා නැද්ද? දැක්කද? දැකලා තියෙනවද අම්මලා? මේ වැඩිහිටි අම්මලා. අපේ මේ අම්මා දැකලා තියෙනවද? මං කියන එක අම්මට ඇහෙනවද? ඕජස් ගලන මිනිහක් අම්මගේ වයසට දැකලා තියෙනවද? වැඩක් නැහැ. තව අවුරුදු 100ක් හරි ඉන්න වෙනවා. 90ම වැඩක් නැහැ. මේ 90ම වැඩක් නැහැ. 90 ජීවිතේම වැඩක් නැහැ. ඇයි බලන්න ඕනම දෙයක් අම්මට බලන්න හම්බෙලා නැහැ. පුළුවන් නම් පෙන්වන්නකො එක්කන ගිහිල්ලා. මේකට වැඩිය ලොකු දානයක් මන් නම් හිතන්නේ. මට බලන්න chance එකක් හමුණා මේ දැන් 3 මාසයකට විතර කලින්. මගේ ජීවිතේටත් ওই වෛද්‍ය විද්‍යාලවල අර මේ පරිස්සන තියෙනකොට යනවා. එතකොට මේ වේලිච්ච මන් දවසක් එකක් අත ගාලා වකුගඩුවක්ද කොහෙද ගැලවිලා අතට ආව මං හිමීට තියලා අයින් වුණා. බැන්නොත් එහෙම කවුරු හරි. ඒවා දිරලා තියෙන ඒ වගේ බලන්න දෙයක් නැහැ. අත ගෑව හැකි ගඳක් මොකවත් නැහැ. අපේ නැන්දම්ම කෙනෙක් මැරුණා දැන් 3 මාසයකට කලින්. කිව්වා හාමුදුරනේ පුළුවන් නම් වඩින්න කියලා. නුවර මම ගියා. අපි ඉතින් උදේ ගියා මොකද දෙකට විතරනේ පාන්සුකුලේ කියලා. යනකොට කඩු ගන්නව දිහාදී කෝල් කරනවා හාමුදුරනේ 10 මාට විතර ගන්නවා මොකද කරන්නේ? මං එතකොටත් තාම නුවරටවත් ගිහින් නැහැ. මං කව පැයක් විතර පරක්කු කරන්න. බෑ හොඳටම අමාරුයි. ඒ කියන්නේ එම්බාම් එක හරියට වෙලා නැහැ. මේ නැන්දම්මත් හොඳ මහතට හිටියා මස් ගොඩ ඇඟි. අර වේලිලා කරකස වෙලා වගේ නෙමෙයිනේ. පුෂ්ටිමත්ව හිටියානේ. මෙයාගේ මේ මස් ටික ලේ ටික වේලන්ට බෑ ලේසියකට. අර පෝමලින් එකේ තියෙන වර්ග දෙක තුනක්. ඒ පැත්තේ මිනිස්සු වැඩි ගණන් ගන්න නැතුව ලෝකල් විදියට ගහලා. මේක හැන්දෑ වෙනකොට දිය වෙලා නායෙන් කටෙන් ගලනවා ගමේ අහලක ඉන්න නැල්ලු. මිනිස්සුත් එනවලු බනිනවලු එම්බම් කරපු අයට. මල්ශාලාවේ කට්ටිය 3-4 ගමන ගෙනල්ලා ඊට පස්සේ ඇඳුම මාරු කරලා තිනු 3 පාරක්. එහෙම කර අන්තිමට ලොකු ඉටි බෑග් එකකට අම්මව බස්සලා උඩින් ඇඳුම අඳලා තමයි තියලා තිබ්බේ. මූණ විතරක් එළියේ. මේ පැත්තෙන් හිලක් ගහලා බටයක් දාලා තියෙනවා. අර ඔක්කොම ජරාව යන්නේ ඉටි බෑග් එක ඇතුළට. පලාත ඉන්න බෑ. සුදුවට ලස්සන තිරුණු නැන්දම්මා කළුයි මෙන්න මූණ. පෙට්ටියෙන් එකයි. උස්සන්න බෑ. වහලා තමයි පාන්සකුල දුන්නේ. මමත් දුවගෙන ගියා 10:00 වෙද්දි කොහොම හරි ගියා. පලාතේ මං ගෝ මට බලන්න බැරි වුණානේ පොඩ්ඩක් අරින්න හාමුදුරනේ. අමා මං ගෝ මට ඒකම තමයි බලන්න ඕන කියලා. ඇරියා පලාතේ ඉන්න බෑ. මිනිස්සු නහය වහගෙන බැලුවේ. මං අරගෙන බැලුවා කෝකට. මට හම්බෙච්ච chance එකනේ. ආයේ ඉතින් කතා කරන්න දෙයක් නැහැ. පුදුම ගඳක්. ඒ වාගේ ගඳක් සාමාන්‍යයෙන් සත්තු එහෙම මැරුණාට එන්නේ නැහැ. ඒ වාගේ ගඳක්.
නහයෙන් කටෙන් ගලනවා රතු පාටට නෙමෙයි කළු පාටට හුරුයි. අර මොනවද ලේද? නෑ. මේ ඔළුවේ තියෙන මස් මොලේ කියන්නේ තනිකර මස් කුට්ටියක්නේ. ඒක දිය වෙලා මේ ගලනවා. ඇතුලෙන් දිය වෙලා මේ කළු පාටට ගලනවා. අර ඇඳගෙන ඉන්න ඇඳුම සුදු ඇඳුමනේ. ඉටිරෙද්දෙමුත් උඩට ඇවිල්ලා මේ ඇඳුම මේ මගේ සිවුර වාගේ තනින් තන මෙහෙම පැල්ලම්. අර ඕජස් වලින්. කොල්ලොන්ට මිනිය කරතියන් යන්න බෑ. එක පැත්තකින් පෙට්ටියේ චුරුස් ගාලා වැහි පීල්ලකින් වතුර එනවා වගේ වැක්කිරෙනවා. යන පාරේ ගඳයි. හර්ස් එකේ මනුස්සයටත් බැනලා මේක ගිහින් දෙන්න ඕන මේ වල ළඟට ඔයාලගෙන වැරද්ද කියලා ඒ මනුස්සයාට බැනලා මිනිස්සු. එහෙම තමයි මේ හර්ස් එකේ දාගෙන තමයි අරන් ගිය අන්තිමට. නියම අත්දැකීම. මේ කපේට අපිට ඕජස් ගන්න මිනිහක් බලන්න හම්බෙන්නේ නැහනේ. ලස්සන කරලා ඩෙකොරේෂන් දාලානේ මිනිහ තියන්නේ. මේක මට දකින්න හම්බුණා. මම බනට ගිහිල්ලත් 3 මාසේ බනටත් මට එන්න කිව්වා. මං ඕකම කියා පින් දුන්නා. මට ලොකු මේ වාසනාවක් දුන්නා මේ නැන්දම්මා මැරිලත්. දැන් අද මම මේ බන ටික මේක කියන්නත් මට මේ අවස්ථාව හම්බුනේ ඒක. උන්දට අදටත් පින් සිද්ධ වෙනවා. දැන් මේ ගැන මතක් කරලා බන කිව්වහම ඔයාලගේ හිතේ ජීවිතය ගැන අවබෝධයක් කරගෙන ඒ මනුස්සයාට අදටත් පින් සිද්ධ වෙනවා. හොඳයි නේද? ඒක තමයි වෙන්න ඕන. ඉතින් මේ අර ඇඟේ තියෙන ටික දිය වෙලා යන හැටි. මම ඒක මේ අමතර කාරණයක් මතක් කළේ. කොහොම හරි ඔය தත්වෙට වයෝවෘද්ධ වෙලා ලෙඩ වෙලා ඇඳේ ඉඳගෙන දැන් පණ අදින කෙනා. අර එළියට ගලන ඕජස් එකේ සුවඳත් පොඩ්ඩක් පෙනුමත් මම නිකන් කියන්න චුට්ටක් පස්සේ ඒක හොඳයිනේ. ඔය සැමන්ටින් එකක් ටිකක් හොලවලා පියන කඩලා බලන්නකො. ඒ වගේමයි. තෙල් ගතියක් තියෙනවා, දිය වෙච්ච මසුත් තියෙනවා. හැබැයි ඊට වැඩි ගඳයි. ඒ තෙල් ගතියයි මසුයි දිය වෙච්ච එක තමයි ඕජස් කියලා කියන්නේ. ඇඟේ තියෙන අර තෙල් ගතියයි මසුයි දිය වෙලා. ඔය විදිහට තමයි ඒක තියෙන්නේ. ඒ කියන්නේ මේ නිකන් වතුර වගේ ගන්නකොට බාල්දියකට එකතු කරලා ගන්න පුළුවන්. ඔය අර හොත්තටම මහත කෙනෙක්ගේ නහයෙන් කටෙන් තමයි අර මොලේ දිය වෙලා කළු පාටට එන්නේ. ඒක ටිකක් උකු වැඩි. අර පොමලින් එහෙමත් ටිකක් එහෙමෙන් ගහලා තියෙනද ටිකක් ඒ උකුවට ආවට ඕක දියාරුවටම ගලන්න දුන්නා නම් සාමාන්‍යයෙන් බාල්දියකට ගන්න පුළුවන්. මම පොඩි කාලේ එහෙම එකක් දැකලා තියෙනවා. අපේ ගෙවල් ළඟ ආච්චි අම්මා කෙනෙක් මැරිලා එයා එම්බම් කරලා එයාගේ ඇතුළ ඔක්කොම සුද්ධ කරලා සෝදලා අපේ අතට තමයි මේ මිනිස්සු බාල්දිය දුන්නේ. බාල්දිය අරන් ගිහලා වැසිකිලි වලට දාලා එනවා. බාල්දි 5ක් 6ක් දැම්මා. හොඳම ටික වැසිකිලි වලේ අත්තම්මගේ. උඩ නිකන් හැමේ විතරක් ලස්සනට හදලා කරේ තියාගෙන ගිහිලා ඈත වැළලුවා. හොඳම ටික මෙහි විදුලේ. හරියට ජෙලි එකක් වගේ. අපේ ගෙවල් වල ජෙලි තියෙන්නේ සැමන් කාලත් ඉවරයි ජෙලි කාලත් ඉවරයි අද ඉඳලා. ජෙලි කොහොමද තියෙන්නේ? ජෙලි එක කුට්ටිය වගේ ලස්සනට හැදිලා තියෙනවා ෆ්‍රිජ් එකේ තියලා. ඕක ගෙනල්ලා මේ මේසේ උඩ අනිත් පැත්ත හරවන්න පුළුවන්. එතකොට වීදුරු බෝල් එක අයින් කළාම ජෙලි කුට්ටිය ඔහොම ලස්සනට මෙහෙම වී තියෙනවා. ටික වෙලාවක් යනකොට රස්නේ මේ සීතල ගතිය අඩුවෙන්න දිය වෙලා ගලන්න පටන් ගන්නවා. ඊට පස්සේ අන්තිමට ජෙලි නෑ වතුර විතරයි. ඒ වගේ තමයි මේක. මේකේ සීතල නෙමෙයි මේකේ අර රස්නේ ගතිය. කර්මජ තේජෝ ධාතුව. ඒක ගියාට පස්සේ තමයි අර ජෙලි එකට වගේ ටික දිය වෙන්න පටන් ගන්නේ. ඔය අරක්කු එහෙම ටික වැඩියෙන් බොන මහතුරුත් දන්න ඕකේ අමාරුව. මෙතනින් පල්ලයට යනකොට කොච්චර අමාරුද? පිච්චෙනවා. අමාරු කැහ කෙල ගගහ බොන්නේ. අනේ මන්ද මොකට බොනවද කියලා. මෙතනින් පල්ලයට යන්නේ රස්නේ පිට වතුර ටිකක් බිව්වත් මේ උඩු තල්ලෙන් පොල් කෑල්ලක් වගේ ගැලවෙනවා නේද? දවස් 2-3ක් මිරිස් හොදි මාළු කන්න බෑ. මේ ඇතුළ බොහොම සියුම්. ඇතුළ තමයි ටක් ගාලා දිය වෙන්නේ. මේ උඩ එච්චර ටිකක් හයියෙන් ටිකක් වෙලා යනවා. ඉතින් ඕක මරණාසන්න අත්දැකීම. ඒ ටික වැඩියෙන් මං කිව්වේ අර අතෙන්ට ඇවිල්ලා මඟ නවත්තන්න හොඳ නැති හින්දා. නමුත් අර වැඩිහිටි අම්මලා තාත්තලා ඇඳට වෙලා පණ ඇද ඉන්නකොට දැන් ඔය වේදනාව එනකොට බුදුහාමුදුරෝ දේශනා කරන ඔය වේදනාවට ධර්මයක් දන්නේ නැති කෙනෙක්ගේ නම් සිහි කල්පනාව නැති වෙනවා. ඒ කියන්නේ කොහොම වෙනවා? ධර්මයක් දන්නේ නැති කෙනෙකුට ඇයි මේ අදිනවා ඔළුව පැලෙන්න වගේ බඩ පලනවා වගේ ගිනි ගොඩක දාලා පෙරලනවා වගේ දැන් මේ ඇන චූටි ඇණයක් ඇනිලා මම මේ කෙලින් ඉන්න බැරු මේ ඇද වෙලා වගේ ඉන්නේ. මේ අද උදේ ඇනිච්ච ඇනේද හෙට විතර වෙනකොට මීට වැඩි අමාරු වෙන්න පුළුවන්. ඒ පුංචි එකක් ඉඳලා පොඩි කට්ටක් ඇනිලා දවස් දෙකක් කට්ට ගත්තේ නැත්නම් ඇදුම් දෙනවනේ. රැයට නිින්ද යන්නේ නැහැ. බත් ටිකවත් කන්න බෑ. අඩිය තියලා යන්න බෑ. ඒ චූටි කට්ටක් ඇනිලා
මේ මුළු ජීවිතාවබෝධයට මහත්සේ උපකාර වන වටිනා දහම් කාරණා නිතර ශ්‍රවණය කිරීමට සච්චීකරණ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකනේ ක්ලික් කර තබා ගන්න.